Hi guys, අනිතින් වල අදත් 5D Tech YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ movies බලන business එකක් පටන් ගන්න හිතන් ඉන්න වගේම education වලටත් කැමති කට්ටියට ප්‍රයෝජනවත් වෙන දෙයක්. මොකද දන්නවද අපි හොයන හැම වීඩියෝ එකක්ම හොයන හැම movie එකක්ම සිංහලෙන් subtitles කරන්නේ නැහැ. සමහර ඒවා කරනවා සමහර ඒවා නිකන් අර එක්ස්ප්ලেইন කරනවා ඒත් අපිට ෆුල් මූවි එක බලා ගන්න ඕන නම් එක්ස්ප්ලেইন කරන ඒවා බලන වැඩක් නැහැ. ඉතින් සිංහලෙන් සබ්ටයිටල් එක දාගෙන YouTube ෆුල් මූවි එකක් බලන්නේ කොහොමද කියලා අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ඔයාලා තාම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එකත් ඔල් දාගෙනම වීඩියෝ එකට යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම අපි යූස් කරන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. මම මේකට Google Chrome වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. ඔයාලා iOS යූසර් කෙනෙක් නම් ඔයාලට App Store එකට ගිහින් Google Chrome කියලා සර්ච් කරගන්න පුළුවන්. හරි මම දැන් මෙතෙන්ට ඇවිල්ලා මෙතන Google Chrome කියලා සර්ච් කරගන්නවා. හරි දැන් ඔයාලට පේන්න ඇති මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. හරි මම බැක් යනවා. දැන් මම Google Chrome app එක ඕපන් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඔයාලට සර්ච් කරගන්න තියෙනවා. you search or type your කියලා. දැන් මම මෙතන හරියටම ටයිප් කරගන්න ඕන ඔයාලා youtube.com කියලා විතරයි. මම දැන් මෙන්න මෙහෙම youtube.com කියලා සර්ච් කරගන්නවා. ඔයාලා www එහෙම එකක් හරි ටයිප් කරගත්තත් ඉතින් ඔයාලව ඇප් එකට යන්න පුළුවන්. දැන් අපි මේකේ ඇප් එකට නෙමෙයි යන්න ඕනේ. මෙන්න මෙහෙම Chrome එකේ අපිට අපිව Google YouTube එක පෙන්වන්න ඕනේ. දැන් මම මෙන්න මෙතන ඔයාලට පේන්න ඇති ටිකීමේ උඩින් චූටි වලට මෙන්න මෙහෙම තමයි මේක පෙන්වන්නේ නම් ඔයාලට පේන්න ඇති මේ Google Chrome එකේ නිකන් URL එකට එහා පැත්තෙන් වගේ dots තුනක් තියෙනවා. ඒක දුවා ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති desktop site කියලා එකක් තියෙනවා. ඒකට ඔයා ටික් එක දාගන්න ඕනේ. හරි. දැන් මම මෙන්න මෙතන මොකක් හරි ටයිප් කරගන්නවා. මම මෙතන English movie කියලා ටයිප් කරගන්නවා. හරි. දැන් මම මෙන්න මෙහෙම English movie කියලා ටයිප් කරගෙන මේ මූවි එකක් දාගන්නවා. හරි දැන් මම මෙන්න මෙහෙම මූවි එකක් ඕපන් කරගන්නවා. හරි දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන චූටි යටින් ඔයාලට පේනවද දන්නේ චූටි සෙටින් අයිකන් එකක් තියෙනවා මේ වීඩියෝ එකේම. දැන් අපි මේක කම්පියුටර් එකකින් කරනවා නම් කම්පියුටර් එකකින් කරනවත් අපිට මෙහෙම තමයි පෙන්වන්නේ. ඔයාලට පේන ඇති මේ සෙටින් අයිකන් එකට ක්ලික් කරගත්තාම subtitles/cc කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරගෙන මේ English auto generate දීලා ආයෙ subtitles/cc කියන එක දීලා auto translate කියන option එක දෙන්න ඕනේ. හරි. දැන් ඔයාලට පේන ඇති මෙතන ගොඩාක් languages තියෙනවා. ඔයාලට මෙතනින් කැමති එකක් දාගන්න පුළුවන්. මම මෙන්න මෙහෙම පල්ලෙහාට ගිහින් S අකුර තියෙන තැන සිංහල subtitle දාගන්නවා. හරි. දැන් ඔයාලට පේන්න ඇති මම මෙන්න මෙහෙම සිංහල දාගන්නවා. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම අපිට මේ වීඩියෝ එකේ සබ්ටයිටල්ස් පෙන්නනවා. ඒකේ මේ YouTube ආයතන විදිහින් දීලා තියෙන මේ ෆීචර් එකේ අපිට ඔටෝම දැන් මූවි එකේ වචන ටික යද්දිම අපිට එන්න එහෙම සබ්ටයිටල් කරලා පෙන්නනවා. හරි. ඉතින් අද අපි කතා කරේ ගොඩක් এডুকেෂනල් පැත්තට වගේම තවත් මේ මූවිස් බලන්න වගේ කැමති කට්ටියට හුඟක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ඕන තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.